ඔයා දැනට පාවිච්චි කළ තියෙන පාස්වර්ඩ් එක හැකර් කෙනෙකුට හැක් කරන්න කොච්චර වෙලා යයිද? සමහරකට ඔයා හිතනකට ඒකට දවස් ගාණක් යනවා ඇති කියලා. ඇත්තටම හැකර් කෙනෙකුට ඔයාගේ පාස්වර්ඩ් එක තප්පරෙන් කඩන්න පුළුවන් වුණා. අපි මොකද වෙන්නේ? අද අපි බලමු හැකර් කෙනෙකුට කඩන්න අවුරුදු ගාණක් යන පාස්වර්ඩ් හදන්න කොහොමද වගේම ඔයා දැනට පාවිච්චි කරලා තියෙන පාස්වර්ඩ් එක කොච්චර හොඳද කියලා, කොච්චර පවර්ෆුල්ද කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන ලයික් බටන් එකයි සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ප්‍රෙස් කරගෙන යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. දැන් මේ වීඩියෝ එක බලද්දී ඔයාලට එන ලොකුම ප්‍රශ්න තමයි කොහොමද හැකර් කෙනෙක් පාස්වර්ඩ් එක හොයාගන්නේ? කොහොමද ඒක හැක් කරන්නේ? ඒක තමයි ඔයාලට එන ප්‍රධානම ප්‍රශ්නේ. මේකට පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමයක් තියෙනවා. ඔයාලට මේකට පාවිච්චි කරන වෙන ක්‍රමයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි brute force attack කියන්නේ. මේ ක්‍රමය නිකන් ඔයා ගෙදර තියෙන දොරක් අරගන්න ඔයාලට හරියට මේ යතුරු මතක නැහැ. මොකද්ද ඔයා කරන්නේ? ඔයා ගාව තියෙන යතුරු ටික ඔක්කොම දාලා බලනවා මොකද්ද මේකට හරියන්නේ කියලා. එන්නේ වගේ තමයි මේක. හැබැයි මේක කරන්නේ මිනිස්සු නෙවෙයි. මේක කරන්නේ ඒකටම හදපු වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක තප්පරයකට පාස්වර්ඩ් බිලියන ගාණක් දාලා බලනවා. මොකක්ද හරියන්නේ කියලා. එතකොට ඔයා නිකන් හිතන්න ඔයාගේ පාස්වර්ඩ් එකේ තියෙන්නේ සිම්පල් අකුරු විතරයි නෝ. නැත්තම් වචනයක් විතරයි නෝ. ඉලක්කම් විතරයි නෝ. මේ වගේ සිස්ටම් එකකට ඔයාගේ පාස්වර්ඩ් එක කඩන්න යන්නේ තප්පර ගාණකගේ පොඩි කාලයක්. එතකොට අපි බලමු කොහොමද මේ පාස්වර්ඩ් එක හැකර් කෙනෙකුට කඩන්න අවුරුදු ගාණක් යන හොඳම පාස්වර්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයා ඔයාගේ පාස්වර්ඩ් එකට සංකේත සිම්බල්ස් එහෙම දානවනම් කැපිටල් අකුරු දානවනම් ඒක කඩන්න අවුරුදු ගාණක් යන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද දැන් මේ වගේ ශක්තිමත් මතක තියාගන්න ලේසි පාස්වර්ඩ් එකක් හදන්න කියලා. ඔයාලට මේ පාස්වර්ඩ් එක හොයාගන්න එක පැහැදිලි වෙන්න මම දැන් නෝට් පෑඩ් එක මගේ ඕපන් කරගන්නවා. මොකද ස්ක්‍රීන් එකක් දාන එකට වඩා මට හිතෙනවා හොඳයි කියලා. දැන් මම බලමු කොහොමද හැකර් කෙනෙකුට කඩන්න අවුරුදු ගාණක් යන පාස්වර්ඩ් එකක් හදන්න කියලා. ඔයා නිකමට හිතන්න ඔයා පාස්වර්ඩ් එක ඊට පාවිච්චි කරලා තියෙන්නේ logic labs 1 2 3 කියලා. මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් කියන්නේ. සෝරි මෙතන අකුරු ස්පෙලිං සමහර පොඩ්ඩක් හදනවා. logic labs 1 2 3 කියලා එනවා. දැන් එතකොට මේ වගේ පාස්වර්ඩ් එක හැක් කරන්න හැකර් කෙනෙකුට තප්පර ගානක් වගේ යන්න ඕනේ. දැන් අපි බලමු මතක තියාගන්න ලේසි වෙන්න ඕනේ. අපි මේ හදන පාස්වර්ඩ් එක අමතක වෙන්න එහෙම අමාරුවක් වෙන්න බෑ. අපි මේකට ගමු අපි හැමෝම දන්න blue කියලා. blue කියන වචනේ sky වචනේ rain වචනේ මෙන්න මේ වචන තුන වලට වෙන හරිම සරල මතක තියාගන්න ලේසි වචන තුනක් කියලා. අපි බලමු කොහොමද මේකින් හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්නේ කියලා. ඔය ඉස්සෙල්ලාම blue කියන වචනේ ගන්න. හොඳට මතක තියාගන්න මේ වචනවල පළවෙනි අකුර කැපිටල් දාන්න. එතකොට ඒක කඩන්න තියෙන අමාරුව තවත් වැඩි වෙනවා. blue අපි මෙහෙම දැම්මු. ඊළඟට මම මේකට දානවා හැෂ් ලකුණ. ඊට පස්සේ අපි දාමු sky. ඊට පස්සේ අපි මේකට සිම්බල් එකක් දාමු තව. අපි නිකන් ඇට් ලකුණ. ඇට් ඊළඟට rain. ඊට පස්සේ අපි මේකට දාමු ඩොලර් ලකුණ. ඊට පස්සේ අපි මේකට ඉලක්කමක් දාන්න ඕන නිසා අපි 2026 වගේ දාමු. මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් 2016 වගේ දාමු. මේ වගේ පාස්වර්ඩ් එකක් හැක් කරන්න හැකර් කෙනෙකුට ගොඩ කාලයක් යන්න පුළුවන්. එතකොට මේ වගේ පාස්වර්ඩ් එකක් හදද්දී ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි එකම පාස්වර්ඩ් එක දාන්න එපා කීයටද ඔයා ගාව තියෙන හැම එකටම. මතක තියාගන්න ලේසි කියලා එහෙම දැම්මොත් එක පාස්වර්ඩ් එකක් වුණොත් එම ඔයාගේ අනිත් ඔක්කොම ඉවරයි. ඒක නිසා ඔයා වෙන පාස්වර්ඩ් දාන හැම එකටම මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා like එකකුත් දාලා යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.